රෙන්ට්. ඉතින් මේක තමයි මට මෙහි තියෙන ලොකුම වියදම. ගයිස් මට බඩගින්නක් හැදුනා. ඉතින් දැන් වෙලාවර 12ත් පහු වෙලා. ආව මොන හරි කන්න කියලා එළියට. ලොකු හැවි මොකුත් කන්නත් බෑ මේ වෙලාවේ. මේකේ චිකන් නූඩල්ස් එක රහයි මේ හොට් ක්ලබ් එකේ. ඉතින් ඒ නිසා චිකන් නූඩල්ස් එකක් දාගත්තා. ඉතින් ඔන්න තවත් දවසක් කිසිම ඉන්කම් එකක් එන්නේ නැති. ඒකල ඉතින් අපි තාමත් ඉන්නේ ඩුබායි වල. ඒ වුණාට ඉතින් අපිට හැමදාම එක එක වියදම් එනවා. මොනවද සුදුද ගන්න තියෙන්නේ? ගෙදරට ඕන පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් අපි බොලිම යමුද ග්‍රොසරි බඩු ටික අරගෙන එන්න. එහෙනම් එහෙම කරමු. අද අපිට අවශ්‍ය බඩු ටික තියෙන්නේ ඩේ ටු ඩේ එකේ. ඉතින් ඒ නිසා අපි දැන් ඩේ ටු ඩේ එකට යන ගමන් ඉන්නේ. කොහමද ඩේ ටු ඩේ එකේ ගණනුත් අඩු නිසා ඉතින් අපි දැන් තීරණය කරා අද ඩේ ටු ඩේ එකට යන්න. See? Birds. මෙච්චර කාලයකට මම බලලා නෑ මට දවසකට කොච්චර වියදමක් යනවද කියලා. ඉතින් අද මම බලන්න යන්නේ අද දවසේ මට කොච්චර වියදමක් යනවද කියලා. රෙන්ට්. ඉතින් මේක තමයි මට මෙහි තියෙන ලොකුම වියදම. ඉතින් අද වීඩියෝ එකෙන් මගේ දවස වියදම ගැන මම ගණන් හැදුවට මාසේ අන්තිම දවසට මට යන ලොකුම වියදම තමයි රූම් රෙන්ට් එක. ඉතින් අපි තුන් දෙනා චාය එකක් බොන්න නතර වුණා. ඇත්තටම කිව්වොත් මෙහෙදි එළියට આવොත් එහෙම චාය එකක් බිව නැත්තම් නිකන් කෑවේ නෑ වගේ. චාය කියන්නේ ඩුබායි වල guys ආගමක්. Hello brother, how are you? Do you hear me? Hello. Do you have any partition for family? Family partition. I have yes. How much? 2,200 like that. 2,200. So what about master room? Do you have any master room? I have big room. You need master room? Yeah, that one how much? We are like a family and one kid. I think he's not allowed. I can check that one after I can call you. Master room also not allowed kids? I check, I can after call you. Okay, like how much? I think this master room is 4,000 like that. 4,000, huh? Yeah. Okay, brother, okay. Just check it and let me know, okay? Okay, I can after call you back. Okay, thank you. Hello? Hello. Hi, brother, how are you? I'm fine. Bro, how much your partition for couple? 1,300, 1,800. Do you have any room? 100, 500. Do you have any room also? Yeah, I have also room. Master room, how much? Master room 6,500. 6,500. Which area? Karama center opposite side. Hello, Chuti Malika. Yeah, please bill. And one water also. Add one water, room temperature. Small bottle. Smola. One shawarma, 2 chai. Yes, one shawarma, 2 chai. One water. How much? 5, 6, 7, 8 dirham. 8 dirham. Please card payment. Bro, you know how much here like room rent? This new buildings? How much one room? 5,000. 5,000, huh? Family? Family room. Oh, This is like a studio apartment or only rooms? only rooms. Only room. 5,000, huh? 5,000 something. අද සුපර් මාකට් එකේ අතර අපිට ලොකු දෙයක් ගන්න නැහැ. පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. උදේට කන්න බිස්කට් එකකුයි පොඩි තුන පහටිකුයි ගාබේජ් බෑග් වගේක් තියෙනවා. ඒ ටිකත් අරගෙන ඔහොම අපි ගෙදර යනවා. චිවිචි මෑනික. සුදු මේක හොඳයිද? ඒක හොඳයි කීයක් තියෙනවද ඒක? ඒකේ තියෙන පැකට් තුනක්. ඒක ගම එක පැකට් එකක තියෙනවා. yes. Okay, this one good. බිස්කට් ගන්න ආවා චොකලට් බිස්කට් එකක් කාලා බලමු උස්සවත්. මංචි නෑ සුදු.
මංචි මැලින් මොකුත් නෑ ඔක්කොම උස්සත් තියෙන්නේ. එහෙනම් ඕකේ එකක් ගමු අපි. පස්සේ වෙන එකක් ගන්නකම්. ඔව්. මිල්ක් ෂොට් එක ගමුද? එහෙනම් මිල්ක් ෂොට් එක ගන්න චොක්ලට් එක තියෙනවා. මේ දෙකම ගමු. ටෙස්ට් කරලා බලමු මේ දෙක. ඕකේ. සුදු රාමෙන් එක කනවා? මේ පින්ක් එක ගන්න. කොයි එකද? අද පහයිත් එක අඩුයි කනවා. මතකද බබා හම්බෙන්නේ ඉතින් කෑවෝ? මේක එකක් ගමුද? හා එකක් ගමු. අපිට ගියා ඩිරාම් 30යි 72ක් දෙපු දෙයකට. අද පොඩි බිලක් තමයි ගියේ සුපුවා. හොඳටම අමාරුයි සුදු. බෙහෙත් ගන්න යන්න වේද? හොටු බලනවා. ඔයාලා ඇත්තද ඔයාගේ ඩේලි කවුන්ට් කරනව නේද දැන් කීයක් යනවද කියලා? ඉතින් ආපහු ළඟදිම කීයක් හරි ඇඩ් කරගන්න පුළුවන්. හොස්පිටල් බිල් එක ඇඩ් වෙයි වගේ. ඇත්තටම අමාරුද? ඔව් ඇත්තටම හොටු අම්මේ. බෙහෙත් ගන්න යන්න එන. එදාගෙන පෙන්ඩෝල් එක සෙට් උන්නේ නැහැ නේද? කම්. හලෝ. කචිගාවද යන්නේ නේද? හායි. හලෝ. හලෝ. අම්මිකාව උන්නනේ. ටටිකා ඉන්නේ. ඉතින් එදා සුදු ගිහිල්ලා ඉන්ෂුරන්ස් එක නැතුව මට ෆාමසි එකෙන් පැනඩෝල් එකක් අරන් ආවා. ඒකට ඩිරාම් 22ක් වුණා. ඉන්ෂුරන්ස් දාලා ගියොත් ඇත්තටම මේ පෙන්ඩෝල් කාඩ් එකට ඩිරම් 5ක්වත් වෙන්නේ නැහැ. නිකන් දෙනවා. මේ වෙලාවේ හොස්පිටල් එකට යන්න බැරි නිසා මේ ටක් ගාලා දුවලා ෆාමසියෙන් ගත්තා. ඉතින් ෆාමසියෙන් ගන්නකොට තමයි ගණන් වැඩි ඩිරම් 22ක් වෙනවා. නැත්තම් ඉන්ෂුරන්ස් දැම්මොත් එහෙනම් මේක මේ ෆ්‍රී ගන්න පුළුවන්. ලංකාව වගේ නෙවෙයි මේ හොස්පිටල් බිල් ගත්තොත් එහෙම මෙහෙදි ටිකක් ගණන් වැඩි ඒවා. හොඳ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් අපිට ඒවා කවර් කරගන්න ලේසි. ඕනේ මැනිකර් ලෙඩ වෙලා. කෂද? අම්මගෙන් බෝ වෙලා. දැන් තාත්ති කිවිලට ජූඩි මැනිකටත් බෙහෙත් ගේන්න එන ඕන්න. මගේ සුදු අම්මා I love you so much. Let's go. ගෙදර ආවට පස්සේ තමයි මතක් වුණේ හෙට උදේට තේ බොන්න අපිට තේ කොළ නැහැ කියලා. ඉතින් තේ කොළයක් අරගෙන යනවා. ටී බෑග් එකක් අද දිරම් 14යි. ඕ මයිලෝ. මම මේ මයිලෝ වල හොය හිටිය පොඩි පැකට් ගන්න. මොකද ලොකු එකක් අරන් හැමදාම බොන්නේ නැති නිසා. අද හම්බුණා. මයිලෝ පැකට් දෙකක් ගන්න. තේ කොළයකට මට ගියා තේ කොළ එකයි මයිලෝ එකයි දිරම් 17යි 49. චාය එකයි බනන පහයි එකයි ගත්තා. ඉතින් ඒකට ගියා දිරම් 4ක්. වතුර එකක් ගේන්නත් අමතක වෙලා වතුර එකකුත් ගත්තා. සෑහෙන දේවල් අමතක වෙලා guys. ට්‍රාන්ස්පෝර්ට්. ඉතින් මට ඊයේ ට්‍රාන්ස්පෝර්ට් වලට කිසිම ගාණක් ගියේ නෑ. ඊයේ ටිකක් රෑ වුණා මට ඒ නිසා වීඩියෝ ඉවර කරගන්නත් බැරි වුණා. ඉතින් ඔන්න මං වියදමට සල්ලි දාන බැංක් එකේ අප්‍රේල් 16 ඒ කියන්නේ මම වැඩ නැතුව ගෙදර ඉන්න හිටපු පළවෙනි දවසේ බැංකුවේ තිබිලා තියෙනවා දිරාම් 1472ක්. දවස් 8කට පස්සේ මගේ බැංක් එකේ තියෙන දිරාම් 1015යි. සාමාන්‍යයෙන් මම ගොඩාක් දුරට කාඩ් පේමන්ට් තමයි කරන්නේ. ඒ වුණාට මගේ අතේ තිබුණ කෑෂ් වගේක් දිරාම් 250ක් විතර. කොහොම හරි ඒකත් ඉවරයි. ඉතින් එතකොට මට ටෝටල් ගිහිල්ලා තියෙනවා කාඩ් ඇන්ඩ් කෑෂ් දිරාම් 688ක් මේ දවස් 8ට. මට වැඩිපුරම ගිහින් තියෙන්නේ ග්‍රොසරි වලට තමයි. ඊට අමතරව අදර්ස් ඉතින්
එක ෆෝන් බිල්ස් එළියෙන් කන කෑම ඒවට තමයි ඊළඟට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට ඉතින් අඩුම ගාණක් ගිහිලා තියෙන්නේ මට හොස්පිටල් බිල් වලට. මේ ඔක්කොම කැල්කියුලේට් කරලා බලනකොට මට මාසෙට යනවා දිරාම් 2580ක්. ඉතින් approximately දිරාම් 2600ක් වගේ. ඉතින් මේක up and down වෙන්න පුළුවන් එක එක මාසවල. ඉතින් ඔන්න අද චාය එකක් බිල මම දවස ආරම්භ කරා. වියදම් කියන දේවල් ඉතින් නවතින්නේ නැහැ. අපිට ඒවා පාලනය කරන්න පුළුවන් වුණාට හැමදාම වියදම් කියන දේවල් එනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒවට හරියන්න සල්ලි හොයන්න. ඉතින් මට මේ යන මාසේ ගාන තව කෙනෙකුට ලොකු ගාණක් වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙකුට පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඒක ඉතින් එක එක්කෙනා ජීවත් වෙන විදිහත් එක්ක වෙනස් වෙනවා. ඉතින් එහෙනම් අද ගිහිල්ලා එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු.